ඔබ දන්නවද මිනිසාට හඳ ගැන එහෙමත් නැත්නම් අඟහරු ලෝකයේ ගැන තියෙන දැනුමට වඩා ඊටාම අඩු දැනුමක් තමයි අපේම පෘථිවියේ තියෙන මහා සාගරය ගැන තියෙන්නේ. ඇත්තටම කිව්වොත් අපි අභ්‍යවකාශයේ කොච්චර දුර ගියත් අපේ සාගර පතුලෙන් අපි ගවේෂණය කරලා තියෙන්නේ පහෙන් පංගුවක් වගේ ඊටාම කුඩා ප්‍රමාණයක් විතරයි. ඉතිරි 95.5%ක්ම තවමත් මිනිස් සැසකට හසු නොවූ අභිරහසක්. අද අපි යන්නේ ඒ අඳුරු අගාධෙහි සැඟවුණු රහස් සොයාගෙනයි. සූදානම් වෙන්න මේ සාගරයේ අභිරහස් මාලාවේ පළමු කොටසයි. අපි සාගරේ පහළට යන්න පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මීටර් 200ක් යද්දී සූර්යාලෝකයේ වේගයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. මේක හඳුන්වන්නේ ට්වයිලයිට් සෝන් කියලා. මෙතන ඉඳන් තමයි අමුතු සත්තු දකින්න ලැබෙන්නේ. නමුත් මීටර් 1000 සීමාව පසු කළාම එතනින් එහාට සූර්යාලෝකයේ පොදක්වත් වැටෙන්නේ නැහැ. ඒක ඝන අඳුර රජ කරන ලෝකයක්. හැබැයි අන්ධකාරයට වඩා භයානක දේ තමයි පීඩනය. ඔබ දන්නවද? සාගරයේ කිලෝමීටර් කිහිපයක් ගැඹුරට යද්දී තියෙන පීඩනය කොච්චරද කියලා? එතන පීඩනය හරියට ඔබේ සිරුර මත බෝයිං 747 වර්ගයේ විශාල ගුවන් යාන 50ක් තියාගෙන ඉන්නවා වගේ බලයක්. සාමාන්‍ය සබ්මරීනයකට පවා මේ පීඩනය දරා ගන්න බෑ. ඒත් මේ මාරාන්තික පරිසරයේ පවා ජීවය පවතිනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? දැන් අපි යමු ලෝකේ ගැඹුරුම ස්ථානයට. ඒ තමයි පැසිෆික් සාගරයේ තියෙන මරියානා අගාධය. මේකේ ගැඹුර කිලෝමීටර් 11ක්. ලෝකයේ උසම කන්ද වෙන එවරස්ට් කන්ද මේ අගාධය ඇතුළට දැම්මොත් එවරස්ට් මුදුනට උඩිනුත් තවත් කිලෝමීටර් 2ක් විතර වතුර තියෙනවා. මෙච්චර ගැඹුරක ජීවත් වෙන සත්තු හරිම අමුතුයි. සමහර මාළුන්ට ඇස් නැහැ. තවත් සමහරු Tamanගේ ඇඟෙන්ම ආලෝකය නිපදවා ගන්නවා. මෑතකදී කළ ගවේෂණයකදී මේ අගාධ පතුලේ ඊටාම අමුතු විනිවිද පෙනෙන මාළුවෙක් සොයාගත්තා. ඒ විතරක් නෙවෙයි, විද්‍යාඥයන් පුදුමයට පත් කරමින් මේ ගැඹුරුම තැනත් මිනිස්සු දාපු ප්ලාස්ටික් කසල දකින්න ලැබුණා. ඒක ඇත්තටම කනගාටුදායක තත්ත්වයක්. මේ අඳුරු ලෝකයේ ජීවත් වෙන්නේ මාළු විතරක් නෙවෙයි. 1997 වර්ෂයේදී සාගර පතුලේ සවිකර තිබූ මයික්‍රොෆෝන් වලට අතිශය භයානක සහ විශාල ශබ්දයක් හසු වුණා. විද්‍යාඥයන් ඒකට නම තිබ්බේ ද බ්ලූප් කියලා. කිලෝමීටර් 5000කට ඈතට පවා ඇසුණු මේ ශබ්දය නිකුත් කළේ මොන වගේ ජීවියෙක්ද? ඒක නිල් තල්මසෙකුටවත් කරන්න බැරි තරම් ලොකු ශබ්දයක්. සාගර පතුලේ තවමත් අපිට හමු නොවූ අතිවිශාල ජීවීන් ඉන්නවාද? එහෙමත් නැත්නම් අතුරුදන් වුණු නෞකාවලට වුණේ මොකක්ද? අපි ඒ ගැන සාගරේ අභිරහස් දෙවන කොටසින් කතා කරමු. මේ වීඩියෝ එක ගැන ඔබේ අදහස පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මේ වගේ විද්‍යාත්මක තොරතුරු දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න